PC Fixit Lanka drivers එක උඩ right click කරලා run as administrator දෙන්න. ඊට පස්සේ yes කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ exe එක run වෙලා ඒකෙන් ඔයාගේ laptop එකේ PC එකේ නැති drivers ටික automatically මෙයා search කරනවා. ඒ search කරලා ඔයාට display කරනවා ඔයාගේ PC එකේ laptop එකේ නැති drivers මොනවාද කියලා. මේ මෙතන all drivers වලට ගිහිල්ලා බලන්න පුළුවන්. මෙන්න මේ විදියට ඔයාගේ computer එකේ drivers නැත්තම් මෙන්න මෙතනින් no කියලා පෙන්නනවා. මේ computer එකේ සියලුම drivers තියෙන හින්දා කිසි ප්‍රශ්නයක් නෑ දැනට අපිට download කරන්න. ඔයාට අවශ්‍ය drivers එකක් තියෙනවා නම් ඒ drivers එක උඩ මෙහෙම click කරලා search drivers කියලා දුන්නාට පස්සේ automatically drivers ටික search කරනවා. මෙයා විසින්ම website එක open කරලා අපට අවශ්‍ය drivers එක හොයලා දෙනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ අවශ්‍ය drivers එක download කරලා install කරගන්න එක. හැම drivers එකම install වෙලා තියෙන්නේ. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙතන system information එහෙම නැත්නම් PC එකේ information ටික පැහැදිලිවම බලා ගන්නත් පුළුවන්. operating විස්තර. operating system එක මොකද්ද? CPU එක processor එක මොකද්ද? ඊට පස්සේ GPU graphic card එක මොකද්ද? RAM එකේ capacity එක කොහොමද? motherboard type එක මොකද්ද කියලාත් අපිට බලා ගන්න පුළුවන්.